Hello guys, I'm Lashdev. ඉතින් මීට සති කිහිපයකට කලින් මම ලැම්ප් එකක් ඕඩර් කරා Recon SL එකෙන්. මේ තියෙන ලැම්ප් එක. මේකේ තිබ්බ ඉෂුව එක තමයි මේකෙදි අපේ රිමෝට් එකේ මෙන්න මේ පැත්ත වැඩ කරේ නැහැ. මම ඒ කට්ටියට ඒක ඉන්ෆෝම් කරායින් පස්සේ මට රීප්ලේස්මන්ට් යුනිට් එකක් කිව්වා ඊට පහුවදාම කිසිම කුරියර් චාර්ජස් එකක් ගන්නේ නැතුව. ඊට පස්සේ මට ඒ කට්ටිය වෙලා තිබ්බ මෙන්න මේ රිමෝට් එක. ඊට පස්සේ මම මේකේ බැටරි දාලා මේක රිමෝට් එක බැලුවායින් පස්සේ මේ රිමෝට් එකේ ඒ ලයිට් ඉන්ඩිකේට් කරා හරියට. ඒ වුණාට මේක තිබ්බ ඉෂුව එක තමයි මේ රිමෝට් එක වැඩ කරන්නේ ඒ රිමෝට් එකට අදාළ යුනිට් එකත් එක්ක විතරයි. එතකොට මම ඒක ගැන Recon SL වලට කිව්වන් පස්සේ ඒ කට්ටිය බලලා මට මේ රිමෝට් එකට අදාළ යුනිට් එක මට එවලා තිබ්බා. මේ තියෙන යුනිට් එක මේ රිමෝට් එකෙන් ඒ යුනිට් එක වැඩ කරනවා. ඒ රිමෝට් එකෙන් හරියට ඒ යුනිට් එක වැඩ කරනවා. ඇත්තටම මේ ලැම්ප් එක ගැන කිව්වොත් ඇත්තටම මේ ලැම්ප් එක ගැන සුපිරියට තියෙනවා. මට මේ ලැම්ප් එකත් එව්වේ කිසිම කුරියර් චාර්ජ් එකක් ගන්න නැතුව. ඊට පස්සේ දැන් මේ තියෙන යුනිට් එක, ඒ කියන්නේ මට කලින්ම යවපු යුනිට් එක වැඩ කරන්නේ නැති රිමෝට් එකත් එක්ක මම ඒ කට්ටියට කුරියර් ටු යවන්න හදන්නේ. මේක කුරියර් කරන්නත් ඒ කට්ටිය ඒකේ කුරියර් එකට ගෙවලා ඊට පස්සේ මට වේ බිල් එකේ PDF එක මට එවලා තිබ්බා. ඉතින් මේක පැකේජ් කරලා ඒ කට්ටියට සේෆ්ටි විදියට යවන්න මම දැන් යනවා මේ බබල් රැප් ටිකක් අරගෙන එන්න. ඉතින් අපි බලමු මේක රැප් කරලා ඒ කට්ටියට යවන්න. සාමාන්‍යයෙන් ප්‍රොඩක්ට් එකක් ඔන්ලයින් පර්චේස් කරාම මිනිස්සුන්ට ෂුවර් එකක් නැහැ මේ ප්‍රොඩක්ට් එක මේ විදිහටම ඒ ක්වොලිටි එකෙන් මේයිද කියලා. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික අයිටම්ස් ෂුවර් කරන්න බෑ. ඒ වුණාට මේ Recon SL මට දුන්න ආෆ්ටර් සර්විස් එක, ඒ කියන්නේ මම ඒ ඉෂුව එක කිව්වයින් පස්සේ ඊට පහුවදාම මට ඒකට රීප්ලේස්මන්ට් යුනිට් එකක් මට එව්වා. ඊට පස්සේ ඒ ඉෂුව එකක් තිබ්බයින් පස්සේ ඒ රිමෝට් එකේ යුනිට් එකත් එක්ක කම්පැටිබල් වෙන්නේ නැතුණයින් පස්සේ ඒ කට්ටිය මට ආයෙත් රීප්ලේස්මන්ට් යුනිට් එකම එව්වා. ඉතින් ඒ ආෆ්ටර් සර්විස් එක ඇත්තටම සුපිරිම සර්විස් එකක් දුන්නා. මේක කිසිම පේඩ් ප්‍රොමෝෂන් එකක් නෙවෙයි. ඒ කට්ටිය මට දුන්න සර්විස් එක ගැන මගේ රියල් යූස් එක්ස්පීරියන්ස් එක. ඉතින් මම Recon SL highly recommend කරනවා.